හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම ආසයි නේද? තමන්ගේ දරුවා හරිම දක්ෂ බුද්ධිමත් කෙනෙක් වෙනවා දකින්න. ඉතින් ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ බුද්ධිය කියන්නේ උපතින්ම එන දෙයක් කියලා. හැබැයි ඇත්ත කතාව ඊට වඩා ගොඩක් වෙනස්. දරුවෙක්ගේ බුද්ධිය හැඩගැස්වීමේ බලවත්ම දේ තමයි යාළගේ පුංචි කාලේ අත්දැකීම්. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්නේ ලොකු වියදමක් නැතුව ගෙදරදීම දරුවාගේ බුද්ධිය උපරිම කරන්න පුළුවන් හරිම සරල ඒ වගේම විද්‍යාත්මක ක්‍රම ගැනයි. හොඳයි අපි මෙන්න මේ කාරණාවෙන් පටන් ගමු. බලන්න විද්‍යාත්මකවම හොයාගෙන තියෙන දෙයක් තමයි දරුවෙක්ගේ මොළය වැඩිහිටි කෙනෙක්ගේ මොළයක ප්‍රමාණයෙන් 90%ක්ම වර්ධනය වෙලා ඉවර වෙනවලු වයස අවුරුදු 5 වෙන්නත් කලින්. හිතා ගන්න පුරුවන්ද? ඒ කියන්නේ මේ මුල් අවුරුදු කිහිපය කොයිතරම්නම් තීරණාත්මකද කියලා. දරුවාගේ මුළු අනාගතේම අත්විවරයෙන්ම බැටෙන්නේ ඔන්න ඔය කාලේදී තමයි. ඉතින් මෙන්න මේක තමයි මෙතන තියෙන වැදගත්ම පණිවිඩය. බුද්ධිය කියන්නේ දරුවෙක්ට නිකම්ම අහසින් පාත් වෙන දෙයක් නෙවෙයි. ඒක දෙමව්පියන්ගේ ආදරය, රැකවරණය, ඒ වගේම දරුවා එක්ක ගොඩනගා ගන්න බැඳීම හරහා ටිකෙන් ටික හැදෙන දෙයක්. ඇත්තටම දරුවාගේ මොළය වර්ධනය කරන ප්‍රධානම මෙවලම වෙන්නේ ඔබේ අවධානයම තමයි. එහෙනම් අපි මුලින්ම බලමු මේකේ පළවෙනි පියවර ගැන. ඒ තමයි සම්බන්ධතාවය බලය. දරුවෙකුගේ බුද්ධිය දියුණු වෙන්න නම් ඒකේ අත්විවරම තමයි දරුවා සහ එයාව බලාගන්න කෙනා අතර තියෙන ශක්තිමත් බැඳීම. මොකද මේ දෙන්න අතර වෙන කතාබහ ක්‍රියාකාරකම් තමයි මොළයේ ස්නායු සෛල අතර සම්බන්ධතා හදන්නේ. මේකට හාවර්ඩ් විශ්වවිද්‍යාලය හඳුන්වලා දෙන හරිම ලස්සන සංකල්පයක් තියෙනවා. ඒකට කියන්නේ සර්බ් ඇන්ඩ් රිටර්න් කියලා. හිතන්නකෝ ටෙනිස් ගහනවා වගේ කියලා. දරුවා පන්දුව ගහනවා, ඒ කියන්නේ යමක් කරනවා. ඔබ ඒ පන්දුව ආපහු ගහනවා, ඒ කියන්නේ ප්‍රතිචාර දක්වනවා. ඔන්න ඔය එහාට මෙහාට වෙන හුවමාරුව තමයි මොළයේ ව්‍යුහය ශක්තිමත් කරන්නේ. මේක ඇත්තරම හරිම සරල දෙයක්. දරුවා පොඩි සද්දයක් දානවා, hina වෙනවා, එහෙම නැත්නම් අතක් පයක් හොලවනවා. අන්න ඒක තමයි සර්ව් එක. ඔබ එකට ආදරණීය වචනයකින් හරි, hinaවකින් හරි, පොඩි ක්‍රියාවකින් හරි ප්‍රතිචාරයක් දෙනවා. අන්න ඒක තමයි රිටර්න් එක. දරුවව නාවනකොට, කවනකොට, සෙල්ලම් කරනකොට මේ සරල දේ සිද්ධ වෙද්දී මොළයේ ස්නායු සම්බන්ධතා ලක්ෂ ගණනක් ශක්තිමත් වෙනවා. හොඳයි. දැන් අපි කතා කරමු දෙවනි වැදගත්ම කාරණය ගැන. ඒ තමයි සෙල්ලම් කිරීමෙන් ඉගෙන ගන්න එක. මතක තියාගන්න සෙල්ලම් කරනවා කියන්නේ නිකම්ම කාලය යන වැඩක් නෙවෙයි. ඒක තමයි දරුවෙක් තමන්ගේ ලෝකය ගැන ගවේෂණය කරන, ඉගෙන ගන්නා ප්‍රධානම ක්‍රමය. දරුවාගේ බුද්ධිය වර්ධනය කරන්න සෙල්ලම් හරිම සරලයි. මාස 6 ඉඳලාම පින්තූර තියෙන පොත් පෙන්වන්න. ළමා ගීත එකට කියන්න. මොකද මේ රිද්මය මොළයට රටා හඳුලා ගන්න උදව් කරනවා. ඒ වටේම දරුවාගේ කුතුහලයට ඉඩ දෙන්න, පරිසරය ගැන හොයන්න දෙන්න. මෙතනදී හිතේ තියාගන්න ඕන තවත් දෙයක් තමයි ප්‍රතිඵලයට විතරක් නෙවෙයි දරුවා දරන උත්සාහය අගය කරන්න. ඔයා හරිම දක්ෂයි කියලා නිකම්ම කියනවට වඩා ඔයා මේක කරන්න ගොඩක් මහන්සි වුණා නේද කියලා අහුවම එයාලා උත්සාහවන්ත වෙන්න ඉගෙන ගන්නවා. ගොඩක් වෙලාවට මිලෙන් අධික ඉලෙක්ට්‍රොනික සෙල්ලම් බඩු වලට වඩා දරුවාගේ මොළයට හොඳ මෙන්න මේ වගේ සරල සෙල්ලම් බඩු. බිල්ඩින් බ්ලොක්ස්, ප්‍රහේලිකා, එක දේවල් වර්ග කරන සෙල්ලම් වගේ දේවල් දරුවාගේ තර්ක කිරීමේ හැකියාවයි, ගැටලු විසඳීමේ හැකියාවයි හොඳටම දියුණු කරනවා. සංකීර්ණ ඉලෙක්ට්‍රොනික සෙල්ලම් බඩු වලින් වෙන්න පුරුවන් දේ තමයි දරුවා සක්‍රියව මුකුත් නොකර නිකම්ම බලාගෙන ඉන්න කෙනෙක් බවට පත්වෙන එක. හොඳයි. අපේ ගමනේ තුන්වෙනි සහ අවසාන නැවතුම තවයි මේ වර්ධනයට අවශ්‍ය ඉන්ධන. ඒ කියන්නේ නිරෝගී මොළයකට නිවැරදි පෝෂණයයි හොඳ විවේකයයි කියන දේවල් අත්‍යවශ්‍යයි. දරුවාගේ මොළයේ වර්ධනයට නැතුවම බැරි පෝෂක කීපයක් තමයි මේ. ඔමේගා 3, යකඩ, ප්‍රෝටීන් සහ කොලින් වගේ දේවල් මොළයේ වර්ධනයට, මතක ශක්තියට සහ ඉගෙනීමට කෙලින්ම බලපානවා. කුඩා මාළු, බිත්තර, නිවිති, ඒ වගේම රනිල කුලයේ ඇට වර්ග වගේ දේවල් කෑමට එකතු කරන එක හරිම වැදගත්. මේ සරල කෑම වලින් තමයි මොළේ හැදෙන්න ඕන ප්‍රධානම දේවල් ලැබෙන්නේ. අනිත් කාරණේ නින්ද. නින්ද කියන්නේ මොළය නිකම්ම නිශ්චලව තියෙන වෙනාවක් නෙවෙයි. ඇත්තටම දවස පුරා ඉගෙනගත්ත දේවල් මොළය තුල තැන්පත් කරන්නේ, මතකයන් ස්ථිර කරන්නේ නින්දෙදී. ඒ නිසා දරුවාගේ වයසට හරියන නින්දක් දෙන එක අත්‍යවශ්‍යයි. මෙතන පේන විදියට එයාලගේ වයස් කාණ්ඩයට අවශ්‍ය නින්දේ පය ගණන ලැබුණම දවස පුරා ඉගෙනගත්ත දේවල් මොළේ ලස්සනට තැන්පත් වෙනවා. අපි මෙච්චර වෙලා කතා කරපු මේ හැම උපදේශක්ම එකම සරල බලවත් තීමාවක් යටතට ගෙන්න පුළුවන්. ඒ තමයි ඇත්තටම වටිනාම ආයෝජනය. මේ විශේෂඥ මතයෙන් කියවෙන්නේ මොකද්ද? දරුවෙක්ගේ මොළය හදන්න හොඳම විදිය තමයි සෙල්ලම් කරන එක, පොත් කියවන එක, දරුවාට දුකක් පීඩනයක් දැනුනම යත් එක්ක ඉන්න එක වගේ එදිනදා දේවල් හරහා යත් එක්ක එකතු වෙන එක.
මේවා අලුතෙන් කරන්න ඕන දේවල් නෙවෙයි ආදරණීය ජීවිතයේම කොටසක්. ඉතින් අපි අද දැක්කා ශක්තිමත් බැඳීම් හදන එක, සරල සෙල්ලම් වලින් ඉගෙන ගන්න ඉඩ දෙන්න එක, ඒ වගේම හරියට කන්න දීලා නිදි කරවන එක කොච්චර වැදගත්ද කියලා. මේ හැමදේම එකට ගත්තම දරුවෙක්ගේ මොළය වර්ධනය කරන බලවත්ම මෙවලම වෙන්නේ මිල අධික සෙල්ලම් බඩුවක්වත් විශේෂ පන්තියක්වත් නෙවෙයි. ඒ දෙමව්පියන්ගේ ආදරණීය අවධානය විතරමයි. එහෙනම් මේ ගැන මොහොතක් හිතන්න. ඔබ ඔබේ දරුවත් එක්ක ගත කරන ඊළඟ මිනිත්තුව ආයෝජනය කරන්න යන්නේ කොහොමද?